හරි පුතේ අයබෝවන් අපි අද කතා කරන්නේ 10 ශ්‍රේණිය 7 වෙනි ඒකකය මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය. සරලව කිව්වොත් මවුලය. මේ තමයි රසායන විද්‍යාවේ හදවත. එහෙම කියන්නේ මෙන්න මේ මවුලය කියන වචනය සහ මවුලය කියන පදනම නැතුව ඉස්සරහ තියෙන පාඩම් වලට පොඩි ප්‍රශ්න ගැටලු මතුවෙන්න පුළුවන්. ඒ නිසා අපි මෙන්න මේ මවුලය කියන පාඩම හරියට තේරුම් ගන්න ඕනේ. හරි මේක ඇති දෙයක් නැහැ. නමුත් සමහර දරුවන්ට මේක අමාරුයි ඔහොම කතා ගොඩක් කියලා මේ සමහර ගොඩක් දෙනෙක් මේ පාඩම අවුල් කරගෙන ඉන්නවා. මේ පාඩමෙන් එහාට තියෙන සමහර පාඩමුත් ඒ නිසා අවුල් කරගෙන ඉන්නවා. හරි අපි අද මේ පාඩමේ තියෙන ප්‍රශ්න ටික එහෙම නැත්නම් මේ පාඩමේ තියෙන තියරි ටික අපි ඉවර කරනවා මේ වීඩියෝ එකෙන්. ඉස්සරහට තව වීඩියෝ එකක් ගෙනවා ගැටලු සාකච්ඡා කරමු. හරි අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. හරි. එතකොට මුලින්ම කතා කරනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. මොකද්ද මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ? හරි. මෙහෙමයි. පරමාණුවක් ගත්තහම ඊටා කුඩා අංශුවක් පරමාණුවක් කියලා කියන්නේ. මේ පරමාණුක ස්කන්ධය අපිට ඇටෝග්‍රෑම් වලින් පවා නැත්නම් අටෝග්‍රෑම් වලින් පවා කියන්න අපහසුයි. හේතුව අටෝග්‍රෑම් එකක් කියන්නේ 10 ඍණ 18ක්. ග්‍රෑම් 10 ඍණ 18ක්. සරලව කිව්වොත් එක බෙදීම 1.18ක්. ඉතින් ඔහොම දශම ස්ථාන ඔහොම තියලා කියන්න අමාරු තරමේ ඉතා කුඩා ගයක් තමයි එක පරමාණුවකට තියෙන්නේ. ඒ හින්දා අපි මෙන්න මේ පරමාණුවක ස්කන්ධය සත්‍ය ස්කන්ධයම හරියට කියන්නේ නැතුව දැන් අපි ගත්තොත් ගඩොල් කැටයක් ගත්තොත් වාහනයක් ගත්තොත් ওই විදිහට එක එක දේවල් වලට අපිට කිලෝග්‍රෑම් වලින් ග්‍රෑම් වලින් ටොන් වලින් ස්කන්ධය කියන්න පුළුවන්. නමුත් මෙන්න මේ පරමාණුව කියන කෙනා ගොඩක් කුඩා කෙනෙක්. මෙයාට දෙන්න තියෙන එහෙම නැත්නම් මෙයාට දෙන්න තියෙන ස්කන්ධයේ ප්‍රමාණය ඉතා කුඩායි. එයාගේ ස්කන්ධය ඉතා කුඩායි. ඒ නිසා අපි අපේ පහසුවට මේගොල්ලන්ට සාපේක්ෂ පරමාණුක ස්කන්ධයක් කියනවා. මොකක්ද මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ? හරි. මෙහෙම හිතන්නකෝ. ඔයා සහ ඔයාගේ යාළුවෙක් ඉන්නවා. අපි හිතමු ඔයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 45යි මැස්සොත් එක්ක බෑ වැඩි එක. හරි. ඔයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 45යි ඔයාගේ යාළුවාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 90යි. අපි ඔයාගේ යාළුවා ඔයාට සාපේක්ෂව ඔයාගේ යාළුවාගේ ස්කන්ධය කිව්වොත් ඒ කියන්නේ එතනදී කියවෙන්නේ ඔයාට සාපේක්ෂවනේ. සරලව කිව්වොත් ඔයා වගේ කී ගුණයක්ද වගේ තමයි කියවෙන්නේ. හරිද? එහෙනම් ඔයාගේ යාළුවාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 90යි නම් ඔයාගේ 45යි නම් ඔයාට සාපේක්ෂව එයා දෙගුණයක් බරයි. එහෙනම් අපි කියනවා ඔයාට සාපේක්ෂව එයා 2යි. ඔයාට සාපේක්ෂව එයා 2යි. දෙගුණයක් බරයි. හරිද? අන්න ඒ වගේ මෙතනත් සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියන්නේ යම්කිසි පරමාණුවක් ස්කන්ධ ඒකකය ලෙස සලකලා මිම්ම ලෙස සලකලා එයා වගේ කී ගුණයක්ද කියලා අනිත් අය බලනවා. හරි. මුල් කාලේ නම් භාවිතා කරේ ඕකට හයිඩ්‍රජන් පරමාණුයේ ස්කන්ධය. නමුත් දැන් අපි භාවිතා කරන්නේ කාබන් 612 සමස්ථානිකයෙන් 12න් එකක ස්කන්ධය. කාබන් 612 සමස්ථානිකයේ ස්කන්ධයෙන් 12න් එකක ස්කන්ධය තමයි අපි ස්කන්ධ ඒකකය ලෙස සලකන්නේ. ඒ වගේ කී ගුණයක්ද කියලා බැලුවාම අපිට හම්බ වෙනවා යම්කිසි පරමාණුවක මම උදාහරණයකට ගන්නකො x කියලා. x කියන පරමාණුවේ ස්කන්ධය කාබන් 612 සමස්ථානිකයේ ස්කන්ධයෙන් 12න් එකක් වගේ කී ගුණයක්ද කියලා අපි බලනවා. එතකොට අපි x ගේ ස්කන්ධය කාබන් 612 සමස්ථානිකයේ ස්කන්ධයෙන් 12න් එකක ස්කන්ධයෙන් බෙදුවම අපිට පිළිතුර ලැබෙනවා. අන්න එතකොට ඒ කෙනාගේ ස්කන්ධය අපිට එනවා. හරි අපි බලමු එතකොට ඉස්සරලාම අපි බලමු ස්කන්ධ ඒකකය පරමාණුක ස්කන්ධ ඒකකය හදාගන්න විදිය ඊට පස්සේ බලමු සාපේක්ෂ පරමාණු ස්කන්ධය හොයාගන්න විදිය සමීකරණ දෙකක් භාවිත කරලා අපි බලමු මුලින්ම අපි බලමු
පරමාණුක ස්කන්ධ ඒකකය සමාන වෙනවා කාබන් 612න් 12න් එකක්නේ. ඒ කියන්නේ සරලව කිව්වොත් කාබන් 612 දෙකට sorry 12ට බෙදුවා නම් හරි. එහෙනම් කාබන් 612 සමස්ථානිකයේ ස්කන්ධය කාබන් 612 සමස්ථානිකයේ ස්කන්ධය බෙදීම 12. ඔන්න ඔන්න පරමාණුක ස්කන්ධ ඒකකයේ සමානයි කාබන් 612 සමස්ථානිකයේ ස්කන්ධය බෙදීම 12. ඕනනම් අපිට මේක යටින් 12 දාන්න නැතුව මෙතනින් ಗುಣ කිරීම 12න් එක කියලා දාන්නත් පුළුවන්. ඒත් හරිනේ. හරි. ඊට පස්සේ බලමු සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන්නේ කොහොමද කියලා. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ යම්කිසි මොකක් හරි මූලද්‍රව්‍ය පරමාණුවක හරි අපි උඩට දාමු. ඒතකොට අපි හොයන්න යන මූලද්‍රව්‍යයේ ස්කන්ධය තමයි උඩට දානවා. මූලද්‍රව්‍ය පරමාණුවේ ස්කන්ධය බෙදන්න ඕනේ මෙන්න මේකින්නේ. පරමාණුක ස්කන්ධ ඒකකයෙන් බෙදුවා නම් හරි. එහෙනම් මෙතෙන් දාන්න පුළුවන් අපිට කාබන් 612 සමස්ථානිකයේ ස්කන්ධය බෙදීම 12 කියලා දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් ಗುಣ කිරීම 12න් එක කියලා දාන්නත් පුළුවන්. එතකොට මෙන්න සමහර තැන්වලදී මෙන්න මේ වචනේ වෙනුවට ලියන්න පුළුවන් අපිට ඕනනම්. එහෙම නැත්නම් හිස්තැන් පුරවන්න වගේ ආවොත්, එහෙමත් නැත්නම් MCQ එකකට ගැලපෙන තැනට සුදුසු වචනය තෝරන්න වගේ ආවොත් මෙතෙන්ද දාන්න පුළුවන් අපිට පරමාණුක ස්කන්ධ ඒකකය කියලා. පරමාණුක ස්කන්ධ ඒකකය. පරමාණුක ස්කන්ධ ඒකකය නෙමෙයි කාබන් 612 සමස්ථානික ස්කන්ධ 12 එකක් කියලා කියන්නේ. එතකොට අපිට ඔන්න මේක ලියන්නත් පුළුවන්, මේ වචන ලියන්නත් පුළුවන්. හරි. ඔය තමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන විදිය. ඊළඟට බලමු සාපේක්ෂ අණුක ස්කන්ධය. මේකම තමයි පොඩි වෙනස්කම් ටිකක් තියෙන්නේ. අණුවක් කියන්නේ මූලද්‍රව්‍ය ප්‍රතික්‍රියාශීලීත්වය නිසා සාමාන්‍යයෙන් තනියම ඉන්නේ නැහැ. තනියෙන් ඉන්න අය ඉන්නවා. නමුත් බොහෝ දෙනෙක් තනියෙන් ඉන්නේ නැහැ. තවත් මූලද්‍රව්‍යත් එක්ක එකතු වෙනවා. අන්න එතකොට අණු හැදෙනවා. හරි. අන්න ඒ අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න කියලා අපිට දුන්නොත් මේකමයි අපි කරන්නේ. එතකොට මෙතනින් ලියවෙන්නේ සාපේක්ෂ පරමාණුක නෙමෙයි සාපේක්ෂ අණුක ස්කන්ධය සමාන වෙනවා මූලද්‍රව්‍යයක් නෙමෙයි. එතකොට එතන අණුවක් තියෙන්නේ මූලද්‍රව්‍ය සංයෝග වෙන්න පුළුවන්. ඒක අණුවේ ස්කන්ධය බෙදනවා මේකෙන්ම. ඒත් බෙදන්නේ කාබන් 612 සමස්ථානිකයේ ස්කන්ධයෙන් 12න් එකක ස්කන්ධයෙන්ම තමයි. සරලව කිව්වොත් පරමාණුක ස්කන්ධ ඒකකයෙන්ම තමයි. හරි. පරමාණුක ස්කන්ධ ඒකකයෙන් බෙදුවම අණුවක ස්කන්ධය පරමාණුක ස්කන්ධ ඒකකයෙන් බෙදුවම ලැබෙන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය. හරි. එතකොට මේ සමීකරණය ඕනනම් අපිට වෙනස් කරලා ලියන්න පුළුවන් මේ විදිහට. සාපේක්ෂ
සාපේක්ෂ අනුක ස්කන්ධය. සාපේක්ෂ අනුක ස්කන්ධය සමාන වෙනවා අණුවේ ස්කන්ධය. අණුවේ ස්කන්ධය බෙදන්න ඕනේ කාබන් 612 සමස්ථානිකයේ ස්කන්ධයෙන් 12න් එකකි. ඔන්න එතකොට අණුක ස්කන්ධය වෙනත සාපේක්ෂ අණුක ස්කන්ධය එනවා. මෙතනත් මේ වචන වෙනුවට මේක දාන්න පුළුවන්. හරි ඔය විදිහට සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න පුළුවන්. මීට වඩා තව ලේසි ක්‍රමයක් තියෙනවා සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න. අපි ගමුකෝ අණුවක් අපි ගමුකෝ ජල අණුව. ජල අණුව කියන්නේ H2O. මෙතන හයිඩ්‍රජන් පරමාණු දෙකක් සහ ඔක්සිජන් පරමාණු එකක් තියෙන අණුවක්. මේක දාලා හොයන්න නම් අපි මේකේ ස්කන්ධය දැනගන්න ඕනේ. ඒ ස්කන්ධය පරමාණුක ස්කන්ධ ඒකකයෙන් බෙදන්න ඕනේ. අන්න එතකොට අපිට ලැබෙනවා සාපේක්ෂ අණුක ස්කන්ධය. ඊට වඩා තව ලේසි ක්‍රමයක් තියෙනවා. මොකක්ද ඒ තමයි මෙන්න මේ අණුව හැදිලා ඉන්න පරමාණු වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ. අයත් කියන්නම් අණුව හැදිලා ඉන්න පරමාණු වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ටිකේ VG එකතුව ගන්නවා. එතකොට ඒ වගේ තැනකදී අපිට අනිවාර්යයෙන්ම මේගොල්ලෝගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ වෙන වෙනම දෙනවා. හයිඩ්‍රජන් 1යි. හරි හයිඩ්‍රජන් 1යි ඔක්සිජන් 16යි වගේ එතන ඉන්න පරමාණු වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ දෙනවා. අන්න ඒ වෙලාවට අපි කරන්න ඕනේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ටික එක් පරමාණු වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ටික එකතු කරලා ඒ ටිකේ VG එකතුව ගත්තම අපිට ලැබෙනවා සාපේක්ෂ අණුක ස්කන්ධය. එතකොට මේ සමීකරණේ දාලා හදන්න දෙයක් නැහැ. කෙලින්ම අපිට එකතු කරලා ගන්න පුළුවන් සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ටික. දැන් අපි මෙතන බැලුවොත් හයිඩ්‍රජන් දෙන්නෙක් ඉන්නවා. හයිඩ්‍රජන්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 1යි. ඒ වගේ දෙන්නෙක් ඉන්නවා. එහෙනම් එකවරක් දෙක එකතු කිරීම ඔක්සිජන් එක්කෙනයි ඉන්නේ මෙතන ඉලක්කමක් දාලා නැහැ කියන්නේ එක තියෙන්නේ මෙතන ඔක්සිජන් එක්කෙනයි එහෙනම් ඔක්සිජන් 16යි එක්වරක් දෙක දෙකයි මෙතන 16යි උත්තරේ එනවා අපිට 18යි කියලා. උත්තරේ එනවා 18යි කියලා. සාපේක්ෂ පරමාණුක ස්කන්ධයටවත් සාපේක්ෂ අණුක ස්කන්ධයටවත් ඒකක නැහැ. ඒකක නැති වෙන්න හේතුව බලන්න මෙතනත් මූලද්‍රව්‍ය පරමාණු ස්කන්ධේ ග්‍රෑම් වලින් තමයි ලියන්න වෙන්නේ. මෙතනත් කාබන්ගේ ස්කන්ධේ ග්‍රෑම් වලින් අපිට ලියන්න වෙන්නේ. එහෙනම් උඩ ග්‍රෑම්ට යට ග්‍රෑම් කියන ඒකක කැපිලා යන්න පුළුවන්. මෙතනත් ඒ වගේ අණුවේ ස්කන්ධේ ග්‍රෑම් නම් කාබන් වල ස්කන්ධේ මෙතනත් ග්‍රෑම් නම් ඒකක උඩයි උඩ ඒකක වලට යට ඒකක කැපිලා යනවා සමාන ඒකක තියෙන්නේ. අන්න ඒ හින්දා සාපේක්ෂ අණුක ස්කන්ධයවත් සාපේක්ෂ පරමාණු ස්කන්ධයවත් ඒකක නැහැ.
හරි අපි තව එක උදාහරණයක් බලලා ඊළඟ කොටසට යමු. ඊළඟට අපි බලමු මම මේ පොඩ්ඩක් මගන්නම් උඩ ටික. අපි බලමු කැල්සියම් කාබනේට්. කැල්සියම් කාබනේට් අපි බලමු CaCO3. කැල්සියම් කාබනේට් CaCO3. CaCO3 කැල්සියම් කාබනේට්. මෙතන අපිට හම්බ වෙනවා එතකොට කාබන් 12යි එහෙම නැත්නම් කාබන්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12යි කැල්සියම්ගේ 40යි ඔක්සිජන්ගේ 16යි. ওই විදිහට සාපේක්ෂ පරමාණු ස්කන්ධ ටික දීලා තියෙනවා. දැන් අපිට තියෙන්නේ මෙයාගේ සාපේක්ෂ අණු ස්කන්ධය හොයන්න. අපි බලමු කැල්සියම්ලා කී දෙනෙක් ඉන්නවද? එක්කෙනයි. එහෙනම් 40යි එකතු කිරීම කාබන්ලා එක්කෙනයි. එහෙනම් 12යි. කාබන් 12 නිසා ඔක්සිජන්ලා ඉන්නවා 3ක්. එක්කෙනෙක් 16යි නම් ඒ වගේ 3 දෙනෙක් ඉන්නවා. බලන්න එතකොට මෙතන 40 ධන 12 ධන 16 වර 3 48යි. එතකොට මේ තුනේ එකතු වෙනවා අපිට 100ක් කියලා. හරි ඔහොම තමයි සාපේක්ෂ අණු ස්කන්ධය හොයන්නේ. ලොකුවට හිතන්න දෙයක් නෑ මේකේ. වචන ටිකයි තියෙන්නේ. ඉතා සරලයි. අන්තිමට අපි විනාඩි 2කින් විතර මේ ඔක්කොම සිද්ධාන්ත ටික විනාඩි 2කින් විතර මතක තියාගන්න පුළුවන්. වේගෙන් කියාගෙන යන අවසානයේ අපි දැන් අපි යන් ඊළඟ කොටසට. හරි. ඊළඟ කොටස තමයි ඇවෝගාඩ්‍රෝ නියතිය. ඇවෝගාඩ්‍රෝ නියතිය. ඇවෝගාඩ්‍රෝ නියතිය. ඇවෝගාඩ්‍රෝ නියතියෙන් කියන්නේ මොකක්ද? ඇවෝගාඩ්‍රෝ නියතිය. අපි ඒකට කැපිටල් L කියන සංකේතය භාවිතා කරනවා. ඇවෝගාඩ්‍රෝ නියතියෙන් කියන්නේ ඕනෑම මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් ගත්තොත් එතන තියෙන්නේ මොන මූලද්‍රව්‍යයක් කිරුවත් එකම පරමාණු සංඛ්‍යාවක්ලු. ඊළඟට එහෙමම කියනවා ඕනෑම අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් කිරාගත්තත් එතන තියෙන්නේ එකම අණු සංඛ්‍යාවක්ලු. මොකද්ද මේ කතාව? ආයෙත් මම කියන්නම්. යම්කිසි මූලද්‍රව්‍යයක ඕන මූලද්‍රව්‍යයක එයාගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ස්කන්ධයක් කිරාගත්තොත් එතන තියෙන්නේ නියත අණු සංඛ්‍යාවක්ලු. ඕනෑම අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් කිරාගත්තොත් එතන තියෙන්නේ නියත අණු ගණනක්ලු. අර අපි කතා කරේ කාබන් 12යි කියලා. කාබන් 12යි. කාබන්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12යි. ඔක්සිජන්ගේ 16යි. සල්ෆර් වගේ ගත්තොත් 32යි. මේගොල්ලොන්ගේ මේ දින්නේ සාපේක්ෂ පරමාණු ස්කන්ධ ටික. මේ සාපේක්ෂ පරමාණු ස්කන්ධ වලට සමාන ස්කන්ධයක් කිරාගත්තොත් එහෙනම් කාබන් ග්‍රෑම් 12ක් ගත්තොත් ඔක්සිජන් ග්‍රෑම් 16ක් ගත්තොත් සල්ෆර් ග්‍රෑම් 32ක් ගත්තොත් මේ හැම තැනකම තියෙන්නේ එකම පරමාණු ගණනක්ලු. ඊළඟට කලින් අපි කතා කරපු ජලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය අපිට 18ක්. කැල්සියම් කාබනේට් වල ආව 100ක්. මෙයාලගේ ජලයේ ග්‍රෑම් 18ක් කිරාගත්තොත් කැල්සියම් කාබනේට් ග්‍රෑම් 100ක් කිරාගත්තොත් තියෙන්නේ එකම අණු සංඛ්‍යාවක්ලු. අන්නේ සංඛ්‍යාවට අපි කියනවා ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාව කියලා. මොකක්ද මේ සංඛ්‍යාව? ඒ තමයි 6.02 ගුණ කිරීම 1023 වෙනි බලය. හරි 6.02 ගුණ කිරීම 1023. එහෙනම් කාබන් ග්‍රෑම් 12ක් කිරුවොත් එතන තියෙන්නේ කාබන් අණු මෙච්චරක්. ඔක්සිජන් ග්‍රෑම් 16ක් කිරුවොත් එතන තියෙන්නේ ඔක්සිජන් පරමාණු. මම ඉස්සෙල්ලා කිව්වා නම් කාබන් අණු කියලා. කාබන් අණු නෙවෙයි, කාබන් පරමාණු මෙච්චරක්. ඔක්සිජන් ග්‍රෑම් 16ක ඔක්සිජන් පරමාණු මෙච්චරක්. සල්ෆර් පරමාණු මෙච්චරක් තියෙනවා ග්‍රෑම් 32ක. ජලය ග්‍රෑම් 18ක ජල අණු මෙච්චරක් තියෙනවා.
කැල්සියම් කාබනේට් ග්‍රෑම් 100ක කැල්සියම් කාබනේට් අණු එච්චරක් තියෙනවා. ඔන්න ඔය විදිහට තමන්ගේ සාපේක්ෂ අණු පරමාණු ස්කන්ධයට හෝ සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් කියාගත්තොත් එතන තියෙන්නේ සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමානක් කියලා. ඔන්න ඔය විදිහට ඔන්න ඔය විදිහට සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ස්කන්ධයක් කියලා ගත්තත් තියෙන්නේ මෙන්න මේ වගේ පරමාණු සංඛ්‍යාවක්. ඕනම මූලද්‍රව්‍යයක ඕනම අණුවක ඒ අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් කියලා ගත්තොත් එතන තියෙන්නේ මෙන්න මේ කියන අණු ගණන. මේ ගණනට අපි කියනවා ඇවගාඩ්‍රෝ නියතිය කියලා. ඇමීඩියෝ ඇවගාඩ්‍රෝ කියන විද්‍යාඥයාට ගරු කිරීමක් ලෙස. හරි. ඊළඟට මෙන්න මේ සංඛ්‍යාවට බය වෙන්න එපා. අපි ඊළඟට මෞලය කතා කරන්නයි යන්නේ. මේ ඉලක්කමට බය වෙන්න එපා. මේක නිකම්ම ඉලක්කමක් විතරයි. මේකට ගොඩක් ළමයි නිකන් අර අකමැත්තක් වගේ දක්වන්නේ. මේක මේ නිකන් 10 බල තියෙනවා, දශම ස්ථාන වගේ පේන්න තියෙනවා. ඔය හේතු නිසා නිකන් මේකෙන් ගණන් හදන්න නිකන් ළමයි කැමති නෑ වගේ එකක් පෙන්නනවා. එහෙම හිතන්න එපා. එහෙම එකක් නෑ. නිකන් ඉලක්කමක් විතරයි කියලා මේක හිතන්න. හරි. 6.02 ගුණ කිරීම 1023 ඇවගාඩ්‍රෝ නියතිය. හරි. ඒක ලොකුවට හිතන්න ඕන එකක් නෙමෙයි. ඒක ලොකුවට හිතලා ඔලුවට ගන්න එපා නිකන් අමුතු බයක්. එහෙම එකක් තියෙනවා නම් දැන්ම වයින් කරා ගන්න. එහෙම මුකුත් බයක් තියාගන්න එපා. මේක නිකම්ම නිකන් ඉලක්කමක් විතරයි. මීට වඩා ලොකු ඉලක්කම් එක්ක ඔයාලා ගණන් හදනවා ඕන තරම්. හරි. ඊළඟට අපි කතා කරමු මෞලය. මේ වචනෙට බය වෙන්න එපා. මේක නිකම්ම නිකන් වචනයක් විතරයි. ඉස්සෙල්ලා අපි ඔයාලට කලින් කොහෙන් හරි ඉගෙනගෙන තියෙනවා නම් එහෙම නැත්නම් ඇහිලා තියෙනවා නම් අම්මෝ නිකන් මෞලය කියන්නේ මොකක්ද කලින් අහලා නැහැ. එහෙම එකක් ඔළුවේ බයක් මොකක් හරි තියෙනවා නම් ඒක දැන්මම අයින් කරගන්න. මෞලය කියන්නේ නිකම්ම නිකන් වචනයක් විතරයි. හරි. ඔයාලා අහලා ඇති දුසිම කියලා වචනයක්. දුසිමක් කියන්නේ 12ක් කියන එකනේ. පොත් දුසිමක් කිව්වොත් එතන පොත් 12ක් තියෙනවා. හරි. අන්න ඒ වගේ දැන් අපි ගත්තොත් රුපියල් 100 කොලයක්. එතන තියෙන්නේ කොල එකයි. 100 කොල එකයි. හැබැයි ඒක අපි රුපියල් වලට හැරවුවොත් එහෙම නැත්නම් රුපියලේ කාසි වලින් ගත්තොත් එතන රුපියලේ කාසි 100ක් තියෙන්න ඕනේ. අන්න ඔය වගේ වචනයක් තමයි මේ මෞලය කියලා කියන්නේ. හරි. මෞලය කියලා කියන්නේ ඔහොම වචනයක්. නිකම්ම ඉලක්කම ගැන කියන වචනයක්. අපි දන්නවා 1000 කිව්වම 1.3යි. 10000 කිව්වම 1.4යි. 100 කිව්වම 1.2යි. අන්න ඒ වගේ වචනයක් ඒ වචනට ඉලක්කමක් තියෙනවා. මේකත් අපිට ගන්න පුළුවන් ඕනනම් මොන හරි මෞලයක් කියලා කියන්න නිකන් ඉලක්කමක් විදිහට තමයි මෞලය ගන්න පුළුවන්. අවුල තියෙන්නේ මේ මෞලය කියන එක ටිකක් ලොකු ඉලක්කමක්. ඒ හින්දා මේ ලෝකේ අර මෞලයක් ගන්න දේවල් අඩුයි ගොඩක්. ඒ හින්දා අපි මෞලයෙන් දේවල් කියන්නේ නැහැ. දැන් අපි ගත්තොත් එහෙම මොකක් හරි උදාහරණයක රටක ළමයි මෞලයක් ඉන්නවා කියලා එහෙම කියන්න බෑ. මොකද මෞලය කියන්නේ ලොකු ඉලක්කම. ඒකයි මෞලය භාවිතා නොවෙන්නේ මොනවා හරි ගැන කියන්නේ. අන්තර්ජාතික ක්‍රමයේදී මෞල ප්‍රමාණය මනින්න නෙමෙයි අන්තර්ජාතික ඒකක ක්‍රමයේදී ද්‍රව්‍ය ප්‍රමාණය මනින්න තමයි මෙන්න මේ මෞලය කියන වචනේ භාවිතා වෙන්නේ. එහෙම නැත්නම් මෞලය කියන ඒකකයේ භාවිතා වෙන්නේ. හරි. එතකොට මේ මෞලය කියන වචනයටවත් ඉලක්කමටවත් බය වෙන්න එපා. මෞලයක් කියන්නේ කොච්චරක්ද? මෞලයේ අර්ථ දැක්වීම මොකක්ද? මෞලයක් කියන්නේ නැත්නම් මෞලයේ අර්ථ දැක්වීම කියන්නේ මම මේ කියන්නේ හොඳට අහන් ඉන්න සිහි කරන්න මම මේ කලින් උගන්වපු ටිකත් එක්ක එතකොට ඔයාලට තේරෙයි මේක. මෞලයක් කියලා කියන්නේ කාබන් 12 එහෙම නැත්නම් කාබන් 612 සමස්ථානිකයින් හරියටම කිරාගත් ග්‍රෑම් 12ක අඩංගු පරමාණු සංඛ්‍යාවට සමාන යම් ද්‍රව්‍යයක තැනුම් ඒකක සංඛ්‍යාවක් අඩංගු පදාර්ථ ප්‍රමාණය මෞලයක් ලෙස හැඳින්වෙනවා කියලා කියනවා. මොකක්ද ඒ කිව්වේ? ඔය නොකියා කියන්නේ මේකනේ. කාබන් 612 සමස්ථානිකයේ පරමාණු ස්කන්ධය හරියටම කිරා ගන්න කියන ග්‍රෑම් 12ක්
ඉතින් ඒ ග්‍රෑම් 12 කියන්නේ කාබන් වල පරමාණුක ස්කන්ධයනේ. එහෙම නැත්නම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධයනේ. එතකොට සාපේක්ෂ පරමාණුක ස්කන්ධය තමයි කාබන්ගේ ග්‍රෑම් 12. මං කලින් කිව්වා සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් කිරාගත්තොත් එතන අණු එහෙම නැත්නම් පරමාණු ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවක් එහෙම නැත්නම් 6.02 ගුණ කිරීම 1023ක් තියෙනවා කියලා. ඉතින් මේ කියන්නේ ඒකමනේ. කාබන් වල ග්‍රෑම් 12ක් හරියටම කිරා ගන්නලු. කාබන් ග්‍රෑම් 12ක් ඇතුලේ අනිවාර්යයෙන්ම කාබන් පරමාණු 6.02 ගුණ කිරීම 1023ක් තියෙනවනේ. ඒක අපි කලින් කිව්වනේ. එතකොට කියනවා කාබන් ග්‍රෑම් 12ක් හරියටම ගිරාගෙන ඒ ග්‍රෑම් 12 තියෙන කාබන් පරමාණු සංඛ්‍යාවට සමාන පරමාණු සංඛ්‍යාවක් තියෙන යම් ද්‍රව්‍යයක පදාර්ථ ප්‍රමාණයට මවුලයක් කියලා කියනවා. සරලවම කිව්වොත් ඔය කියන්නේ ඒ මොකක් හරි පදාර්ථයක අණු එහෙම නැත්නම් පරමාණු මෙච්චරකට මවුලයක් කියනවා කියලා නෙවෙයි කියන්නේ නේද? කාබන් ග්‍රෑම් 12ක් ඇතුලේ තියෙන අණු සංඛ්‍යාවට පරමාණු සංඛ්‍යාවට සමාන පරමාණු සංඛ්‍යාවක් තියෙන පදාර්ථ ප්‍රමාණයට මවුලයක් කියලා කියනවා. සරලව කිව්වොත් මොකක් හරි ද්‍රව්‍යයක 6.02 ගුණ කිරීම 1023ක් ගත්තොත් අණු හෝ පරමාණු ඒකට මවුලයක් කියලා කියනවා කියලා නෙවෙයි කියන්නේ. සරලව කිව්වොත් මේ ඉලක්කමට එහෙම නැත්නම් මේ වගේ ප්‍රමාණයකට මෙන්න මේ ප්‍රමාණයට මවුල එකක් කියනවා කියලායි කියන්නේ. හරි අපි මේ 1.2ට 100 කියලා කියනවනේ. 1.10 කියලා කියනවනේ. අන්න ඒ වගේ 6.02 ගුණ කිරීම 1023ට මවුලය කියලා කියනවලු. අපිට ඕනනම් රුපියල් මවුලයක් වගේ කියන්න පුළුවන්. මවුල දෙන්නේ හෙන ලොකු ගාණක් ඒක. ඒ හින්දායි අපි මේ මවුලය කියන එක මේ 1023ක් නේ. මේ ගුණ කිරීම අයින් කරලා අපි මේ දශම දෙක 23ක් එහාට අරන් යන්න ඕන. හරි ඉලක්කම් 23ක් එහාට අරන් ගියපුවම තමයි මේකේ හරි ගාණ එහෙම නැත්නම් මේ ගුණ කිරීම 10 23 අයින් වෙලා ලියන්න පුළුවන් වෙන්නේ. ඒක උඩ ලොකු ගාණක්. ඒ නිසා තමයි ඒක මේ විදිහට කෙටි කරලා මේ විදිහට වචනයක් ලස්සනට මවුලය කියලා එකක් දීලා තියෙන්නේ. හරි. එහෙනම් මේ වචනෙට බය වෙන්න දෙයක් නැහැ. මේක නිකන් වචනයක් විතරයි. මවුලය එහෙනම් මවුලයක් කියන්නේ 6.02 ගුණ කිරීම 1023. මේකට අපි කලින් කිව්වා ඇවගාඩ්‍රෝ නියතය කියලා. එහෙනම් ඇවගාඩ්‍රෝ නියතය කියන්නේ මවුලය තමයි. පැහැදිලිනේ කතාව? හරි. එහෙනම් ඕනම පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් තුල මවුල එකක් තියෙනව නේද? හරි අපි කිව්වනේ කලින් ඕනෑම පරමාණුවක පරමාණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් කිරාගත්තොත් එතන පරමාණු මෙච්චරක් තියෙනවා කියලා. පරමාණු මෙච්චරකට මවුල එකක් කියලා කියනවා. එහෙනම් ඕනෑම මූලද්‍රව්‍යයක එහෙම නැත්නම් ඕනෑම පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් කිරාගත්තොත් එතන මවුල එකකුත් තියෙනවා. හරි. එහෙම නැත්නම් අපි ඔක අණු වලට ගත්තොත් ඕනෑම අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් කිරාගත්තොත් එතන අණු මවුලයක් තියෙනවා. පැහැදිලිද කතාව? හරි. ඊට පස්සේ ඔන්න දැන් මවුලේ හරි මවුලේ ගැන බය වෙන්න එපා. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මේකේ නොතේරුණු දෙයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න පැහැදිලි කරලා දෙන්න පුළුවන් අපිට. ඒ නිසා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මේ මොනවා හරි නොතේරුණු දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න අපිට පුළුවන් ඒක කියලා දෙන්න එතකොට. හරි. ඊළඟට මවුලයට එනතම මවුලයක් අපි මවුල කොච්චරක් ස්කන්ධයක් දුන්නොත් මවුල කොච්චරක් තියෙනවද කියලා හොයාගන්න සමීකරණයක් තියෙනවා. හරි. මවුල කොච්චරක් තියෙනවද කියලා හොයාගන්න සමීකරණයක් තියෙනවා. මවුල ගණන හොයාගන්න සමීකරණය. සමීකරණය තමයි මවුල ගණන
සමානයි එම ද්‍රව්‍යයේ දී ඇති ස්කන්ධය. එහෙම නැත්නම් එම ද්‍රව්‍යයේ ස්කන්ධය කියන්නත් පුළුවන්. එම ද්‍රව්‍යයේ දී ඇති ස්කන්ධය. අපිට කියයි ග්‍රෑම් 5ක් 10ක් ඔය ඕන ගණක් කියන්න පුළුවන්. අනිවාර්යයෙන් මෙතන ග්‍රෑම් වලින් ආදේශ කරන්න ඕනේ. දී ඇති ස්කන්ධය බෙදීම එම ද්‍රව්‍යයේ මෞලික ස්කන්ධය අපිට ඕන නම් මේක ඉංග්‍රීසි සංකේත වලින් ලියන්න පුළුවන්. සිම්පල් n ගන්නවා අපි මෞල ගණනට, දී ඇති ස්කන්ධයට සිම්පල් m ගන්නවා, මෞලික ස්කන්ධයට කැපිටල් M ගන්නවා. මෙන්න මේක ගොඩක් වැදගත් සමීකරණයක්. මේක අනිවාර්යෙන් පාඩම් කරගන්න ඕන ඔයාලා. හරි. දැන් අපි මෞල ගණන හොයනවා කොහොමද? මෞල ගණන සමානයි දී ඇති ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධය. මොකක්ද මේ මෞලික ස්කන්ධය කියන්නේ? අලුත් වචනයක් එකතු වුණා, මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය කියලා කියන්නේ මෞලයක් සතු ස්කන්ධය. මෞලික ස්කන්ධය මේකේ තේරුම තමයි මෞලයක් සතු ස්කන්ධය. මෞලයක් සතු ස්කන්ධය. මෞලයක් සතු ස්කන්ධය. මෞලයක් සතු ස්කන්ධයට අපි කියනවා මෞලික ස්කන්ධය කියලා. හරි. මුලින් අපි කිව්වා අපි ගමු උදාහරණයකට x පරමාණුවේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. අපි x නෙමෙයි අපි ගමුකෝ ඔක්සිජන් නම්. ඔක්සිජන්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16යි. සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් කිරාගත්තොත්, ඒ කියන්නේ ග්‍රෑම් 16ක් කිරාගත්තොත් එතන මෞල එකක් තියෙනවා කිය. මෞල එකක් තියෙනවා. දැන් කියන්නේ මෞලික ස්කන්ධය මෞලයක් සතු ස්කන්ධය. ඉතින් ඕනෑම ද්‍රව්‍යයක මෞලයක් සතු ස්කන්ධය මෙන්න මේ ඉලක්කමට සමාන වෙනව නේද? පරමාණුක ස්කන්ධය සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් කියාගත්තොත් එතන මෞලයක් තියෙනවා නම් අනිත් පැත්තට පිළිදෙන්න පුළුවන් මෞලයක් තුල සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් තියෙනවා කියන්නේ. ඕනෑම පරමාණුවක ඕනෑම අණුවක එහෙමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට එහෙම නැත්නම් සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් කියාගත්තොත් එතන මෞලයක් තියෙනවා. මෞලයක් තියෙනවා කියන්නේ අනිත් පැත්තට හිතන්න පුළුවන් මෞලයක් තියෙනවා කියන්නේ එතන සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් එහෙම නැත්නම් සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් තියෙනවා කියලා. එහෙනම් අපි ගත්තොත් කාබන් ඩයොක්සයිඩ් වල 44යි සාපේක්ෂ අණුක ස්කන්ධය. ඔයාලා බලන්න ඔයාලා දන්නවා දැන් කාබන් 12යි ඔක්සිජන් 16යි කියලා 16ව දෙකක් මෙතන තියෙනවානේ. ඔයාලට මේක හදා ගන්න පුළුවන් 44 එනවා. 44 ග්‍රෑම් එහෙනම් අපි 44ක් කියාගත්තොත් එතන මෞලයක් තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් මෞලයක් තියෙනවා. මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් මෞලය අනිත් පැත්තට අපි හිතුවොත් කාබන් ඩයොක්සයිඩ් මෞල එකක් අපි ගත්තොත් එතන ග්‍රෑම් 44ක් තියෙනවා. හරි ඇති දෙයක් නෑ මේක අනිත් පැත්තට විතරයි නිකම්ම හිතන්න තියෙන්නේ. හරි මේ පැත්තට හිතාගෙන ගියා ආපහු මේ පැත්තට හිතාගෙන ආවා. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 44යි සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් කියලා ගත්තොත් එතන මෞල එකක් තියෙනවා. එහෙනම් අනිත් පැත්තට හිතුවා මෞල එකක් තුල සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් තියෙනවා. හරි. ඔච්චරයි යෝගේ තියෙන කතාව. ඇති දෙයක් නැහැ. හරි. අන්න එහෙනම් මේ සමීකරණයට මෞලික ස්කන්ධය දාලා අපිට ගණන් හදන්න පුළුවන්. මොකක්ද ඊළඟට මෙන්න මේ මෞලික ස්කන්ධයේ ඒකක සාපේක්ෂ අණුක ස්කන්ධයටවත් සාපේක්ෂ පරමාණු ස්කන්ධයටවත් ඒකක නැහැ. නමුත් මෞලික ස්කන්ධයට තියෙනවා මෞලයක් සතු ස්කන්ධයනේ. අපිට වචනෙන්ම ගන්න පුළුවන් ඒකකේ මෞලයක් සතු ස්කන්ධය. එහෙනම් මෞලයට ග්‍රෑම් කියන එක තමයි මෞලික ස්කන්ධයේ ඒකකේ ඉන්නේ. මෞලයට ග්‍රෑම්
GMOL ඍණ 1 මවුලයට ග්‍රෑම්. මවුලයට ග්‍රෑම් තමයි මෞලික ස්කන්ධයේ ඒකක. හරිනේ කතාව ඔමි. මෞලික ස්කන්ධය කියන්නේ මවුලයක් සතු ස්කන්ධය. ඉතින් මවුලයට ග්‍රෑම්. මවුලයක් සතු ස්කන්ධය එතනින් කියවෙනවා නිකම්ම ඒකකයේ තුලිනුත්. එතකොට මේ ටික තමයි මවුලයට වැදගත් වෙන සමීකරණ සහ දැනගන්න ඕන දේවල් ටික. හරි. තව පොඩි දෙයක් තියෙනවා ඒකත් කියලා දෙන්නම්. මෙන්න මේ වගේ අණුවක් ගත්තොත් සමහර තැන්වල අපිට එනවා කාබන් ඩයොක්සයිඩ් අණු මවුල මෙච්චරක ඔක්සිජන් පරමාණු කොච්චරක් තියෙනවද කියලා අහනවා. බලන්න අණුවක් කියන්නේ කාබන් ඩයොක්සයිඩ් ඔන්න ඔහොම කෙනෙක්නේ. අණු දෙකක් කියන්නේ CO2 ලා දෙන්නේ. අණු තුනක් කියන්නේ CO2 ලා තුන් දෙනෙක්. ඔය විදිහට අණු මවුලයක් කියලා කියන්නේ CO2 ලා 6.02 ගුණ කිරීම 1023ක් නේ. මවුලයක් කියන්නේ මෙච්චරක් නේ. මෙච්චර ප්‍රමාණයකටනේ මවුලය කියන වචනය අපි භාවිතා කරන්නේ. එහෙනම් CO2 අණුවක් කියන්නේ මෙච්චරක්, අණු දෙකක් කියන්නේ මෙච්චරක්, අණු තුනක් කියන්නේ මෙච්චරක්, අණු මවුලයක් කියන්නේ මෙච්චරක්. දැන් බලන්න කාබන් ඩයොක්සයිඩ් අණුවක අපි ගමුකෝ ඔක්සිජන් පරමාණු කීයක් ඉන්නවද? දෙන්නෙක් ඉන්නවා. හරි. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් අණුවක ඔක්සිජන්ලා දෙකයි කියලා කියන්න පුළුවන් අපිට. ඔක්සිජන්ලා දෙකයි. කාබන් ඩයොක්සයිඩ් අණු දෙකක ඔක්සිජන්ලා කීයද කියලා අහුවොත් මෙතන දෙන්නෙක් ඉන්නවා, මෙතන දෙන්නෙක් ඉන්නවා. හතරයි. එහෙම නැත්නම් දෙකේ ඒවා දෙකක්. මේ දෙකේ ඒවා දෙකක්නේ. දෙවරක් දෙක හතරයි කියලා දාන්න පුළුවන් අපිට. තුනක් කාබන් ඩයොක්සයිඩ් අණු තුනක ඔක්සිජන් පරමාණු කීයද කියලා අහුවොත් දෙක ගුණ කිරීම 3 දාන්න වෙනවා අපිට. එක අණුවක ඔක්සිජන්ලා දෙන්නෙක් ඉන්නවා. ඒ වගේ අණු 3ක් තියෙනවා. ඒතකොට එක අණුවක ඔක්සිජන්ලා දෙන්නයි ඒ වගේ අණු 3යි. ඔන්න දෙවර 3 6යි. එහෙනම් අණු 3ක ඔක්සිජන් පරමාණු 6ක් ඉන්නවා. එහෙනම් අපෙන් සමහර විට අහන්න පුළුවන් මම මේ කාබන් ඩයොක්සයිඩ් ගත්තට අණුව වෙනස් වෙන්න පුළුවන්. ඒක අදහස මෙතනින් ගන්න. අපි ඉස්සරහට තව වීඩියෝකින් ගැටලු ටිකක් සාකච්ඡා කරමු. තියරිය මේකෙන් ඔලුවට දාගන්න. නොතේරෙන දේවල් තිබ්බොත් කමෙන්ට් එකක් දාලා අහන්න කියලා දෙන්න පුළුවන්. හරි. මෙතන කාබන් ඩයොක්සයිඩ් මවුලයක එහෙම නැත්නම් අණු මවුලයක ඔක්සිජන් පරමාණු කීයක් ඉන්නවද කියලා. අණුවක දෙකක් ඉන්නවනේ. අණු මවුලයක් කියන්නේ මෙච්චරක්නේ. එහෙම නැත්නම් අපිට මෙහෙම හිතන්නත් පුළුවන්. අණුවක ඔක්සිජන් පරමාණු දෙකක් ඉන්නවා. එහෙනම් අණු මවුලයක ඔක්සිජන් පරමාණු මවුල දෙකක් ඉන්නවා. එහෙම හිතන්නත් පුළුවන්. හරි. අපි ගත්තොත් මේක පොඩ්ඩක් මගලෙමු. අණුවක CO2 අණුවක ඔක්සිජන් පරමාණු දෙකයි. අණු දෙකක නම් 4යි. අණු තුනක නම් 6යි. එහෙනම් එහෙම හිතාගෙන ගිහලා මවුලයක නම් කීයද කියලා හොයන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේව දාන්නත් පුළුවන්. කාබන් ඩයොක්සයිඩ් අණුවක ඔක්සිජන් පරමාණු දෙකයි. මවුලයක ඔක්සිජන් පරමාණු මවුල දෙකක් වෙන්න ඕනේ නේද? අණුවක දෙකක් ඉන්නවනම් අණු මවුලයක මවුල දෙකක් ඉන්න ඕනේ. CO2 මවුල දෙකක මවුලයක ඔක්සිජන් පරමාණු මවුල දෙකක් ඉන්න දෙපේ. අණු මවුලයක් තියෙනවා. අණුවක ඔක්සිජන්ලා දෙන්නෙක් ඉන්නවා. අණු මවුලයක් නම් එහෙනම් ඔක්සිජන් මවුල දෙකක් ඉන්න ඕනේ. මවුලය කියන වචනේ වෙනුවට අපිට දාන්න පුළුවන් 6.02 ගුණ කිරීම 1023. එහෙනම් 2 ගුණ කිරීම 6.02 ගුණ කිරීම 1023. මේක තමයි ඔන්න මේක සුළු කරලා හදා ගන්න පුළුවන්. මේක තමයි කාබන් ඩයොක්සයිඩ් මවුලයක ඔක්සිජන් පරමාණු ගණන.
ඔක්සිජන් මවුල ගණන නෙමෙයි ඔක්සිජන් පරමාණු ගණන. මවුල ගණන දෙකයි. අණුවක ඔක්සිජන්ල දෙකයි නම් අණු මවුලයක ඔක්සිජන් මවුල දෙකයි. පරමාණු ගණන හොයන්න කිව්වොත් තමයි මවුලයක පරමාණු ගණනට මෙන්න මේ මවුලයේ ඉලක්කම දාලා හොයන්න ඕනේ. හරි. ආයෙත් චුට්ටක් කියන්නම්. කාබන් ඩයොක්සයිඩ් අණුවක ඔක්සිජන්ලා දෙන්නෙක් ඉන්නවා. එහෙනම් අණු දෙකක ඔක්සිජන්ලා 4 දෙනෙක් ඉන්නවා. අණු තුනක ඔක්සිජන්ලා 6 දෙනෙක් ඉන්නවා. අණු මවුලයක ඔක්සිජන්ලා මවුල දෙකක් ඉන්නවා. පරමාණු වලින් ඒක හොයන්න කිව්වොත් මවුලය කියන වචනේ වෙනුවට මෙන්න මේ ඉලක්කම දාලා ගුණ කරන්නයි තියෙන්නේ. හරි. ඔය තමයි මවුල කතාව. ඇති දෙයක් නැහැ මෙතන. නේද? එතකොට මේ පාඩමේ අපිට අමාරු දේවල් කියලා එකක් ඇත්තටම නැහැ. මේ ටික පටලවාගෙන තමයි අපි විසින් අමාරු කරගන්නේ. ඒ හින්දා පටල ගන්න එපා. පොඩි දේවල් ටිකක් තියෙන්නේ, පොඩි දේවල් ටිකක් තියෙන්නේ. මේ පාඩම හොඳට ගොඩ දාගන්න, හොඳට ලකුණු ගන්න පුළුවන් සහ ප්‍රශ්න හැදෙන පාඩමක්. මේක හරියට ගොඩ දාගන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකකින් දාන්න. තව ඉස්සරහට ඉතුරු පාඩම් ටිකක් මේ විදියට ඔයාලට අපි අරන් එනවා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් වලින් දාන්න. මොනවා හරි කියන්න ඕනේ පාඩම් ඉක්මනට කරගන්න ඕනේ පාඩම් තියෙනවා නම් ඒවත් කමෙන්ට් වලින් දාන්න. ඔයාලට මොනවා හරි දැනගන්න දේවල් තියෙනවා නම් කමෙන්ට් වලින් දාන්න. අපි මේ පාඩම මුලින් ඉඳන් ආයෙ පොඩ්ඩක් වේගෙන් මතක් කරගෙන යන්න. අපි මුලින්ම කතා කරා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ කාබන් 612 සමස්ථානික ස්කන්ධයෙන් 12න් එකක් වෙන් කී වාරයක්ද කියන එක. ඊළඟට අපි කතා කරා සාපේක්ෂ අණුක ස්කන්ධය. සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා කිව්වේ කාබන් 612 සමස්ථානික ස්කන්ධයෙන් 12න් ස්කන්ධයක් මෙන් කී වාරයක්ද යන්න කියන එකම තමයි. නමුත් එතනදී අණුවේ ස්කන්ධයයි අපි සැලකුවේ. අණුවේ ස්කන්ධය කාබන් 612 ස්කන්ධයෙන් 12න් එකක් මෙන් කී වාරයක්ද කියලායි අපි සැලකුවේ. ඊළඟට ඇවෝගාඩ්‍රෝ නියතිය. ඇවෝගාඩ්‍රෝ නියතිය ගැන කියද්දී ඇවෝගාඩ්‍රෝ නියතිය කියන්නේ ඉලක්කමක්. ඒ ඉලක්කම තමයි 6.02 ගුණ කිරීම 1023. එතකොට ඕනෑම පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් කිරාගත්තොත් එතන තියෙන්නේ ඇවෝගාඩ්‍රෝ නියතියක්. පරමාණු ඇවෝගාඩ්‍රෝ නියතියක්. ඕනෑම අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් කිරාගත්තොත් එතන තියෙන්නේ අණු ඇවෝගාඩ්‍රෝ නියතියක්. එහෙම නැත්නම් 6.02 ගුණ කිරීම 1023. ඊළඟට මෞලික ස්කන්ධය, මෞලයක් සතු ස්කන්ධය. අපි දැන් ඒකේම අනිත් පැත්ත, කලින් එකේ අනිත් පැත්ත මේ කතා කරන්නේ. සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් කතා කරොත් එතන ඇවෝගාඩ්‍රෝ නියතියක් තියෙනවා කිව්වා. මෙතනදී කියනවා මෞලයක් සතු ස්කන්ධය මෞලික ස්කන්ධය කියලා. එහෙනම් මෞලයක් කියන්නේ ඇවෝගාඩ්‍රෝ නියතියට අදාළ පදාර්ථ ප්‍රමාණයක් තමයි. එතකොට මෞලයක් කියන්නේ සරලවම කිව්වොත් සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් සහිත පදාර්ථ ප්‍රමාණයක් තමයි. හරි. ඊළඟට මෙතන තියෙනවා මෞල ගණන. මෞල ගණන සමානයි දීර්ඝ ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධය. එතකොට මේ වගේ තැනකදී අපිට මෞල ගණන හොයාගන්නේ සමහර විට මොකක් හරි අණුවක් හෝ පරමාණුවක් දීලා ආවොත් එතනදී අණු මෞල ගණන එනවා. අණු මෞල ගණන ඇතුලේ තියෙන පරමාණු මෞල ගණන හොයන්න ආවොත් ඒ මෞල ගණන පරමාණු ගණනෙන් ගුණ කරන්න. එතකොට ඒ පරමාණු කොච්චරක්ද කියලා එනවා. හරි. එහෙනම් මේ පාඩම මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය පාඩම තියරි කොටස උතරින් ඉවර වෙනවා. අපි ඉස්සරහට ගැටලු ටිකක් සාකච්ඡා කරමු තව වීඩියෝ එකකින්. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.